Hello friends, ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ෆෝන් වලට එන green line issue එක සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක් තමයි අද අපි කතා කරන්නේ. මීට කලින් මම වීඩියෝ එකක් දැම්මා. ඉතින් මේක අපි පොඩ්ඩක් කොටස් කිහිපයකට ඉස්සරහට ගෙන්න හිතාගෙන ඉන්නවා මේ green line සම්බන්ධයෙන් වීඩියෝස් බොහෝ විට වීඩියෝ දෙකක් තුනක් වගේ ඉස්සරහට එන්න ඉඩ තියෙනවා. ඉතින් රිව්යු වීඩියෝස් වල අමතර මේ වගේ වීඩියෝස් උත් අපි කියනවා සා ටිප්ස් ෆෝන් වල අපි කොහොමද පාවිච්චි කරන විදිහේ ටිප්ස් ඒ සම්බන්ධයෙන් වීඩියෝස් කිහිපයක්ම ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් අපි ඒව ගැන ඉස්සරහට කතා කරන් යන් normal එකේ. ඉතින් channel අලුත් එක්ක නම් subscribe කරලා එකතු වෙන්න අනිවාර්ය වීඩියෝ like එකක් දාන්න ඔයාලා අදහස් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න. ඉතින් අද අපි බලන්න යන්නේ green screen green screen නෙවෙයි green line ෆෝන් එකකට එන්න බලපාන ප්‍රධානම හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. ඒවල ප්‍රධානම හේතු 6ක් ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම ඔය Sony එකේ series එකේ තියෙන 5 series එක ඉතින් ඒක ගැන අපි පොඩ්ඩක් කතා කරමු අද වීඩියෝ එකෙන්. අර ප්‍රධාන කරුණු 6 ගැන කතා කරලා ඉවරලා. හරි ඉතින් ගොඩක්ම ගත්තොත් එම මේක ඉතින් OLED නැත්නම් OLED display තියෙන screen තියෙන phones වල තමයි ගොඩක් දුරට green line problem එක එන්නේ. හැබැයි AMOLED ඒවත් කලාතුරකින් නෙමෙයි ගොඩක් දුරට Samsung මට මතකයි S20 series එකෙත් S series එකෙත් ගොඩක් phones වල ඔය green line issue එක ආව. ඒවේ තියෙනෙත් AMOLED screen එකක්. ඉතින් OLED ඒවේ තමයි ගොඩක් දුරට ඔය problem එක එන්නේ. විශේෂයෙන් Samsung වල OnePlus වල Sony 5 series එකේ තියෙන OLED display type එකක් මට මතක විදිහට. සහ iPhones වලත් ගොඩක් device වල විශේෂයෙන් මට මතකයි 11 series එකෙත් ආවා. ඔය විදිහට series කීපයක ආවා. ඒ OLED display එකක් තියෙන phones වල තමයි ගොඩක් දුරට ඔය green line issue එක එන්න බලපාන්නේ. මොකද ඔය තියෙන පොඩි pixel වලින් පොඩි pixel එක තුල ඔන්නෝ තමයි තියෙන්නේ. ඒවැ පොඩි මොනවා හරි damage එකක් හරි මොකක් හරි short එකක් හරි වගේ වුණොත් තමයි ඔය green line ප්‍රශ්නේ එන්නේ. ඉතින් ඔය green line ප්‍රශ්නේ ආවත් අනිත් රටවල් වල නම් ඕවා fix කරන්න පුළුවන් විදි ඩිස්ප්ලේ එකක් මාරු කරන්න නැතුව ඕක ඩැමේජ් එක හදන්න පුළුවන් විදි පිටරටවල වල තියෙනවා. මට දැනුවත් වුණා ලංකාවේ එහෙම තැනක් නැහැ. එහෙම තැනක් තියෙන තැනක් කවුරු හරි දන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද අර බයිපාස් කරලා මේවා කරන එක නෙවෙයි වෙනම ලේසර් එකක් හරහා ඔය තියෙන green line අයින් කරන විදියක් පිටරටවල වල තියෙනවා. මම හිතන්නේ ඒක ලංකාවේ තියෙනවා කියලා. එහෙම තියෙන තැනක් කවුරු හරි දන්නවනම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඒක green line එකක් ඇවිල්ලා තියෙන කෙනෙක් ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ මම පෙන්නන ෆෝන් එකත් 5 Mark 2 එකක්. ඔයාලට පේන්නේ නැති green line pink line ඔක්කොම ඇහිලා තියෙන අය කිසි විදිහකින් මොකවත් පේන්නේ නැහැ මේකේ. ඉතින් මේක ඇවිල්ලා තියෙන කිසිම විදිහකින් ඔය physical damage එකක් එහෙම මුකුත් වෙලා නෙවෙයි. Sony 5 Mark 2 එකේ නැත්නම් 5 series එකේ 5 Mark 2 එකේ ගොඩක් දෙනෙක්ට ඔය problem එක එනවා. ඒක එන්නත් ටිකක් කල් යනවා. ඒ කියන්නේ 5 series එකේ දැන් නම් ඔක්කොගෙම වගේ ඔය green line ප්‍රශ්නේ තියෙනවා. හරි ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ green line එන්න ප්‍රධානම කරුණු 6ක් බලපානවා. හැබැයි ඒ 6න් එකක් කියන්නේ මොකක් හරි එකක් හේතුවෙන් තමයි ඔය green line ප්‍රශ්නේ එන්නේ. ඉතින් ඒව කාලයක් එක සමහරක් විට ඒක මම වීඩියෝ එකේ පස්සේ කියන්න. මුලින්ම අපි ප්‍රධාන කාරණා 6 ගැන කතා කරලිමු. physical damage එකක් වුණොත් අය පළවෙනි එක physical damage එකක් වුණොත් green line එකක් එන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ කියන්නේ drop එකක් එහෙම නැත්නම් කොහේ හරි හයියෙන් වැදුනොත් එහෙම නැත්නම් strong pressure එකක් වගේ ෆෝන් එකට આવද විශේෂයෙන්ම සාක්කුවල දාන් ඉන්නකොට තද වෙන අවස්ථාවල් එනවා. එතකොට මොකක් හරි එකට බෑග් එකක දාන් ඉන්නකොට තද වෙලා හරි ඔයාලට තේරුණාද strong pressure එකක් කියන්නේ strong pressure එකක් එනවා කියන එකේ තේරුම ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවනේ. අන්න ඒ වගේ දෙයක් වුණොත් එම ඔයාගේ ෆෝන් එකේ green line එන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඊට අමතරව manufacturing මොකක් හරි defect එකක් මොකක්ද manufacturing වල මොකක් හරි ප්‍රශ්නයක්. විශේෂයෙන් ඔක OLED display වල එනවා. manufacturing වලදී මොකක් හරි අවුලක් වුණොත් කියන්නේ ඔන් කරද්දී කියන්නේ මුල්ම කාලෙවල වලදී ඒක ප්‍රශ්නේ පෙන්වන්න නැති වෙන්න පුළුවන් කාලයක් එක්ක green line එක එන්න පුළුවන්. ඒක manufacturing වලදී වෙන effect එකක් හින්දාත් ෆෝන් එක green line එන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ screen එකේ තුන්වෙනි කාරණාව විතර ගත්තොත් එimhe සාමාන්‍යයෙන් ගොඩක් දුරට ගොඩක් අය 5 series එකේ 5 Mark 1 5 Mark 2 ඔය 5 series එකේ ගොඩක් ඒවේදී අවුරුදු කිහිපයක් ගිහිල්ලා green line ආපු අයත් ඉන්නවා. ඒ කියන්නේ ෆෝන් එක brand newම ගත්ත කෙනෙක්ට අවුරුදු කිහිපයක් ගියාට පස්සේ green line ඇවිල්ලා තියෙන අවස්ථාවලුත් තියෙනවා. සහ use කරපු ෆෝන් එකක් ගත්ත කෙනෙක්ට විශේෂයෙන් ගොඩක්ම Sony phones අපේ තියෙන්නේ use කරපු ඒවා. සහ Sony විතර නෙවෙයි අනිත් device වලටත් මේක බලපානවා. use කරපු ෆෝන් එකක් ගත්තත් සාමාන්‍යයෙන් use කරලා විකුණන එකක් ගත්තොත් අවුරුද්දක් එකමාරක් දෙකක් වගේ use කරපු ෆෝන් තමයි
පිටරට ඉඳන් මෙහාට එන්නේ. ඉතින් අන්න එතනදිත් පොඩි ඉෂුව එකක් තියෙනවා ඔය ග්‍රීන් ලයින් එන්නේ. මොකද සාමාන්‍යයෙන් ෆෝන් එකක අවුරුදු දෙකක් කියන කාල සීමාව පැන්නට පස්සේ ෆෝන් එක ග්‍රීන් ලයින් එකක් එන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. විශේෂයෙන් එහෙම ෆෝන් එකක් කියන්නේ මොකක් හරි ඔයාලා ෆෝන් එකක් ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න මේ ෆෝන් එකේ ග්‍රීන් ලයින් එන්න තියෙන සම්භාවිතාවය කොහොමද කියලා. මොකද Google එකේ සර්ච් කරලා බලුවම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කී දෙනෙක් කියන්නේ කොච්චර ප්‍රමාණයකට මේකේ ග්‍රීන් ලයින් ඇවිල්ලා තියෙනවද. ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එක ගාලා ග්‍රීන් ලයින් එනවද? ඒව ගැන ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් වෙනකොට වර්තමානයේ වෙද්දී ඕව අප්ඩේට් කරලා තියෙනවා Google එකේ. ඕගොල්ලන්ට බලලා ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. විශේෂයෙන් අවුරුදු දෙකක් තුනක් වගේ කාලයකට පස්සේ ග්‍රීන් ලයින් එන්න පුළුවන් අවස්ථාව වැඩි. කියන සම්භාවිතය වැඩි. විශේෂයෙන් OLED ඩිස්ප්ලේ වලදී. අර ඒකට හේතුවක් විදිහට සාමාන්‍යයෙන් ගත්තොත් එimhe සමහර අය ෆෝන් එකේ බ්‍රයිට්නස් වැඩියෙන්ම පාවිච්චි කරනවා හැමතිස්සෙම. මේකෙන් බ්‍රයිට්නස් ලෙවල් එක තියෙනවා. අපිට අඩු කරලා පාවිච්චි කරන්න පුළුවන්, වැඩි කරලා පාවිච්චි කරන්න පුළුවන්. අඩු කරලා ඔයාලා සාමාන්‍යයෙන් ෆෝන් එක පාවිච්චි කරද්දී පුළුවන් තරම් බ්‍රයිට්නස් එක අඩුවෙන් පාවිච්චි කරන්න. එළියකට ගියාට පස්සේ පොඩ්ඩක් බ්‍රයිට්නස් වැඩි කරගෙන පාවිච්චි කරලා කමක් නැහැ. ඊට අමතරව ඔයාලා ගේ ඇතුළේ ඉන්නවා නම් එහෙම නැත්නම් හේවන තියෙන තැනක මේ ෆෝන් එක යූස් කරනවා නම් අනිවාර්යෙන් බ්‍රයිට්නස් ලෙවල් එක අඩු කරලා පාවිච්චි කරන්න. මොකද බ්‍රයිට්නස් වැඩි කරලා පාවිච්චි කරන්න ගියත් කාලයක් ඇද්දී ඔයාගේ ඩිස්ප්ලේ එකේ තියෙන පික්සල් වලට හානි, පික්සල් තියෙන මේවට හානි වෙලා ඩැමේජ් වෙලා ග්‍රීන් ලයින් එන්න තියෙන සම්භාවිතාවය අනිවාර්යෙන් වැඩි. ඒ හින්දා පුළුවන් තරම් ඔයා බ්‍රයිට්නස් අඩුවෙන් ෆෝන් එක පාවිච්චි කරන්න වග බලා ගන්න. ඒක මුල් කාලේදී ඔයාලට නිකන් විහිළුවක් වගේ වෙන්න පුළුවන්. ඒ වුණාට ඒකත් බලපානවා. විශේෂයෙන් අවුරුද්දක් දෙකක් විතර ගියාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ග්‍රීන් ලයින් එන්න. ඊළඟ එක තමයි හතරවෙනි කාරණාව වෝටර් ඩැමේජ්. ඒ කියන්නේ වතුරකට වැටුනහම ෆෝන් එක විශේෂයෙන් ගොඩක් දුරට මේක සමහරක් අය සැලකිලිමත් වෙන්නේ නැහැ. විශේෂයෙන් වෝටර් ප්‍රූෆ් තියෙන ෆෝන්ස් වලට ගොඩක්ම මේක බලපාන්නේ නැහැ. ඒ වුණාට යම් තාක් දුරකට ඒ වගේ ෆෝන්ස් වලට මේක බලපාන්න තියෙන ඉඩකඩ වැඩි. මේ පොඩි තැනක් තිබ්බත් ඇති ඇතුළේ චුට්ටක් හරි වතුර ගියත් අනිවාර්යෙන් ඒ දේ වෙන්න පුළුවන් කාලයක් එක්ක. මොකද වෝටර් ඩැමේජ් එක අනිවාර්යෙන් තියෙනගෙන වතුර පොඩ්ඩක් ගියත් ඇති චුට්ට කාලයක් ගියාට පස්සේ පොඩි ෂෝට් එකක් වුණත් ඩිස්ප්ලේ එකේ ග්‍රීන් ලයින් එකක් එන්න තියෙන සම්භාවිතය වැඩි. ඒ හින්දා පුළුවන් තරම් වතුරට දාලා පාවිච්චි කරන්න. කියන සමහරක් ඉන්නවා අන්ඩර් වෝටර් ෆොටෝස් කැප්චර් කරන්න අය. පුළුවන් තරම් ඔයාලට පුළුවන් දැන් වෙනකොට තියෙනවා වෝටර් ප්‍රූෆ් බෑක් කවර්ස්. කියන්නේ වෝටර් ප්‍රූෆ් තියෙනවා. මේ වෝටර් ප්‍රූෆ් ෆෝන් එකක් වුණත් වතුර ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් වෙනම ගැජට් කෑලි තියෙනවා. ඉතින් ඒකක් යූස් කරලා පුළුවන් නම් ඔයාලට පුළුවන් නම් අන්ඩර් වෝටර් කරන මොන හරි ඉවෙන්ට්ස් මොන හරි තියෙනවා නම් මේව කරගන්න. ඒක ගොඩක් හොඳයි ඔයාගේ ෆෝන් එකේ ආයු කාලය වැඩි කරගන්න. ඊළඟ එක ඕවර් හීටින්. මම මේක ගැන කලින් කතා කරලා තියෙනවා. විශේෂයෙන් ගේම් කරද්දී විශේෂයෙන් ෆාස්ට් චාර්ජිං වලදී සහ ඉරේලිය කියන්නේ අවුවේ ෆෝන් එක යූස් කරනවා නම් විශේෂයෙන් අවුට්ඩෝර් යූස් කරද්දී ඉරේලිය වැටුනොත් සමහරක් වෙලාවට ෆෝන් එක රත් වෙනවා. සහ ෆාස්ට් චාර්ජිං වලදී අනිවාර්යෙන් ෆෝන් එක රත් වෙනවා. ගේමින් වලදී කොහොමත් රත් වෙනවා. ඒ හින්දා ඒ වගේ වෙලාවලදීත් අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ තියෙන පික්සල්ස් ඩිස්ප්ලේ එකේ තියෙන පික්සල් වලට ඩැමේජ් වෙලා ග්‍රීන් ලයින් එකක් එන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඒ හින්දා පුළුවන් තරම් ඕගොල්ලොන්ට මම රෙකමන්ඩ් කරන්නේ අනිවාර්යෙන් ගේම් ගෙවුවත් චාර්ජ් වෙන්න දැම්මත් පොඩ්ඩක් පුළුවන් නම් කූලින් ෆෑන් එකක් යූස් කරන්න. පෝටබල් කූලින් ෆෑන්ස් තියෙන ඕන තරම්. මම ඊට කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා පෝටබල් කූලින් ෆෑන් එකක් ගැන. ඒක හොඳයි. ඒ කියන්නේ අඩු ගානකට ගන්න පුළුවන් එකක් ඕගොල්ලන්ටම ගෙන්න ගන්න පුළුවන් AliExpress එකේ. අඩු ගානකට ගෙන්න ගන්න පුළුවන් පෝටබල් කූලින් ෆෑන්ස් තියෙන AliExpress එකේ පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට අර මම දාලා තිබ්බ එකට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒකත් හොඳට කූලින් වෙන ෆෑන් එකක්. ඒ වගේ එකක් යූස් කරනොත් ඔයාලට ෆෝන් එක ටිකක් කූල් එකේ තියාගන්න පුළුවන් නම් ග්‍රීන් ලයින් එන්න තියෙන සම්භාවිතාවය තව ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේ තමයි 6 වෙනි කාරණා සොෆ්ට්වෙයාර්ස් වල ප්‍රශ්න. විශේෂයෙන් ගොඩක් මට මතකයි Apple එකෙත් ආවා, Samsung එකෙත් ආවා. සමහර සොෆ්ට්වෙයාර් හරහා සම්මතෙන්දී මේ ග්‍රීන් ලයින් එන එක සාමාන්‍ය ටිකක් දුර්ලභ. රෙයා එකක් විදිහටත් වෙනවා සහ දුර්ලභයි දුර්ලභ නැති විදිහ දෙකක් තියෙනවා. මොකද සමහර අවස්ථාවලදී සොෆ්ට්වෙයාර් එකක් අප්ඩේට් කරාම ග්‍රීන් ලයින් එනවා. නැත්නම් ග්‍රීන් ස්ක්‍රීන් එකම වැටෙනවා. Apple එකේ වුණා මතකයි එකපාරක්. ඒක නම් වෙන white screen හරි මොකක් හරි එකක් ආවේ. ඒ වගේ සමහර කාල software එකක් අප්ඩේට් කරලා දුනත් green line එන්න පුළුවන්. එහෙම නැත්නම් green screen එකක් එන්නත් පුළුවන්. සහ සමහර අවස්ථාවලදී කියන්නේ ඒක නම් කලාතුරකින් මොකද සමහර software update කරද්දී green line එන්න පුළුවන් සහ ඊළඟ software update එකකදී ඒ green line එක නැති වෙන විදිහට fix කරලා දෙන්න පුළුවන්. ඒක හැම එකකටම අදාළ වෙන්නේ නැහැ. සමහර කලාතුරකින් තමයි එහෙම අප්ඩේට් එකක් ආවට පස්සේ green line එක යන විදිහට බග් එක fix කරලා එවන්නේ. ඒක වෙනම එකක්. ඒනට ගොඩක් දුරට software එකක් අප්ඩේට් කරලා විශේෂයෙන් අපි Android
version එක අපි අප්ඩේට් කරනවා කියලා එතකොට අනිවාර්යෙන් ෆෝන් එක ඕවර්හීට් වෙනවා. ඉතින් අර හීටින් කියන තැනටම තමයි යන්නේ. ඉතින් කොහොම software එකක් අප්ඩේට් කරද්දිත් පුළුවන් නම් ඔයාගේ ෆෝන් එක කූල් වෙන විදිහට වැඩේ කරගන්න. සමහරක් වෙන ෆ්‍රිජ් එකක් ඇතුලේ දාලා මේ software අප්ඩේට් කරන වැඩත් කරනවා. කොහොම හරි ඒ software එක අප්ඩේට් කරා හෝ මොකක් හරි software එකක් වගේ security software මොකක් security මොකක් හරි අප්ඩේට් එකක් තිබ්බත් ටිකක් අර ප්‍රමාණයෙන් වැඩි අප්ඩේට් එකක් නම් අනිවාර්යෙන් පොඩ්ඩක් ෆෝන් එක කූල් එකේ වැඩේ වෙන්න දෙන්න. එතකොට ඔයාගේ ෆෝන් එකේ ආයු කාලයට ඒකත් බලපානවා. හරි ඉතින් ওই කාරණා 6 ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරේ. මේකෙදී අපිට green line එන්නේ නැති වෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් solutions විදිහට මේකෙදී කිහිපයක් කියුණා. ඊට අමතරව තව solution කියන්නේ මොනවද මේ කියපු කරුණු 6 ඇතුළත් පොඩි දේවල් ටිප්ස් ටිකක් කියුණා. ඊට අමතරව තව ටිප්ස් ගොඩක් තියෙනවා. අපි ඒව ගැනත් ඉස්සරහට කතා කරමු. ඉතින් දැනට මේ 6 මතක තියාගන්න. සහ ඔයාලා අනිවාර්යෙන් ෆෝන් එකක් යූස් කරනවා නම් මේ කියපු විදිහට ෆෝන් එක පාවිච්චි කරන්න. එතකොට ඔයගොල්ලන්ට ෆෝන් එක තව ටික කාලයක් හරි වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන්. මොකද ගොඩක් අය ෆෝන්ස් ගන්න brand new නෙවෙයි. යූස් කරපු ෆෝන්ස් ගන්න අය ගොඩක් ඉන්නවා. මොකද brand new ෆෝන් එකක් ගන්නවා නම් සෑහෙන ගාණක් වියදම් කරන්න වෙනවා ඒකට. ඒ හින්දා අනිවාර්යෙන් ඒ ටිකත් සැලකිලිමත් වෙන්න. අපි ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඉක්මනින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.